ගැම්මට අපි දැන් යන්න ඉන්නවා. සීතල ගිනි නෑ හැබැයි කියන්නේ මේ අපේ ට්‍රිප් එක ආපු මොංගල් යාළුවනේ මම බලන්න මෙතන මේකක් තියෙනවා. දෙකයි මොකද්ද බං ඒ 270 මේ මොකද්ද බං මේ වල ඒ වල බං නිකන් හැදිච්ච එකක් මම යන්තා ඉස්සරට එන දුෂ්කර සේවයක් නේ අපි දෙන්න කරන්නේ. මේ පාර හලපු ඉතල ගහනවා. පාරක්ද බං මේ කෝච්චි මුට්ටයි ඉතින් ඒ අලියෙක් එහෙම හිටියොත් අපි වගේ කෝච්චි පාර නම් යන්න කෝච්චි එන්නේ. අවුලක් නැහැ. මේක හෙන අතට ගමන් පොයි. ඒ වලක් තියෙනවා බං. කෝච්චි පාරේ යන්න නම් හොඳයි. කොච්චර ආයින් යා. ඉතින් කාලා සද්ද આવුත් පානිමු දෙන්න එක හොඳේ. අපි වෙන 100ක යන්නේ. හැබැයි කෝච්චිය આવුත් ඒකත් කෙල වෙනවා. උඹලට මේ වීඩියෝ කෝකටත් අපි විඳින දුක ඒක තමයි බං. අපි විඳින දුක ගැන කියනවනම් යන්න බැරි බං. එහෙන් මේ ෆෝන් එකට වතුර වැටෙනවා. ඒක මේ කැමරා එක පිස්සු කෙලින වෙලාවක. මේ බලන්න මං ඉන්න විදිය පොත් දෙවිලා. පව් බූ. එරුම් ගනි. පාගන්නේ වයි කියන්නේ. ලස්සන පැත්තක් නේ බං. view එක පෙන්නන්න. හන්ද වෙන්න බං. මේ හරිය මේ මොකද්ද නාය යනවා කිව්වොත්. දැන් මට ආයේ පිටිපස්ස වෙන්න නෝට පිටිපස්ස බලන්න බෑ. මොනවා වීඩියෝ එකක් ගන්න. අදාළම නේ. මේ සිරාවටම මේක කැඩෙන්නේ නැද්ද බා? මේ කොස්ලි මෙන්න. හිතන මොකද්ද ගහ තිබ්බ තේරෙන්නේ නැහැ මොන හරියක්ද? මේ ගහ මොකද්ද? මේ මොනවද? ආනමන්නේ වඩි වෙලබ්බා. යකෝ බල කානුවක් තියෙන්නේ. දැන් නම් බොයිස් ගහනවා. අපෝ. සාරු පේනෝ නේ බා. කැම්මර අපි දෙන්නට මොනවද ඉදනේ? හොලමනෙක් එහෙම හිටියොත් බලා ගන්න මේ පැත්තෙන්. හොල්මනක් යාළුවා. හොල්ම මතක් වෙන්නේ යාළුවනේ. කෝච්චිය આવුත් එහෙන් කෙලවෙනවා. හොල්මන අතෙන් අරහෙන් කෙලවෙනවා. දෙකම එකට ආව දෙපැත්තෙම කෙලවෙනවා. තේරුම් ගන්න. ඒ ආස්සේ මේ සීතලේ ගැහි ඉන්නවා අපි. පොඩ්ඩයි නෙමෙයි කැමරා එක ඉස්සෙල්ලා යාළුවනේ ඔයාලා කියන කුඩ ඕනේ අපිට. මේ පේන ඉස්සරහේ කියන කුඩ. පිටිපස්සේ යමුම කුඩ. අපිට දාලා නැහැ.